හායි ළමයි මේ වගේ වැස්ස දවසක හදමුද මාත් එක්ක රුලන් ලඩ්ඩු එකක්. මුලින්ම ෆෑන් එකකට හරි මේ වගේ තාච්චි එකට හරි තෙල් බිංදු 2-3ක් දාලා පොල් ටික කැරමල් කරගන්න ඕනේ. අපේ රුලන් එකට මං හදන්නේ කැරමල් කරගෙන. ඒ නිසා පොල්ලොයි සීනි එකට දාගෙන කැරමල් කරගන්නවා. කියන්න බැරි වුණානේ දෙයක්. මුලින්ම කරන්න ඕනේ රුලන් ටික බෙද ගන්න ඕනේ. මට ඒ විදිහක මෙතන ඇඩ් වෙලා නැහැ. රුලන් ටික බෙදගෙන තියාගෙන තමයි මේ කැරමල් එක හදාගන්නේ. ඉතින් කැරමල් එක හදාගන්න මම දන්නේ සීනි, පොල්, වතුර එකතු කරනවා. වතුර වෙනුවට ඔයාලට ෆ්‍රෙෂ් මිල්ක් එකතු කරගන්නත් පුළුවන්. තෙල් වෙනුවට බටර් චුට්ටක් එකතු කරගන්නත් පුළුවන්. ඒ වගේම මේක රස කරගන්න එසෙන්ස් වර්ග පාවිච්චි කරන්නත් පුළුවන්. මම මේ මොකුත් නොකර තමයි මේ විදිහට මගේ ලඩ්ඩු එක හදාගන්නේ. ඉතින් ඔය විදිහට අපි වතුර චුට්ටකට එකතු කරලා සීනි හදමට අරගෙන මේ වගේ කැරමල් එක හදාගන්නවා රුලන් ලඩ්ඩු එකට. ඔන්න ඔය විදිහට තමයි කැරමල් එක ටිකක් වෙලා ආවට පස්සේ තියෙන්නේ. හැබැයි කැරමල් එක හරි පදමට එනකන් තව ටිකක් අපි තියාගන්න ඕන. ඔන්න ඔය ගානටවත් පදමට කැරමල් එක එන්න ඕන. අපි කැරමල් එක පදමට තියන් කියලා බලන්නේ නූලක් වගේ කැඩි කැඩි වැටුනොත් තමයි පදම හරියන්නේ. ඔන්න ඔය විදිහට මම පෙන්නන විදිහට තමයි කැරමල් එකේ පදම දැන්නම් ටිකක් හරි වගේ. ඉතින් ඔය විදිහට කැරමල් එකේ පදමත් අරගෙන ලුණු චුට්ටකුත් දාලා දැන් මම මේ ලෑස්ති වෙන්නේ අපේ අනිත් එකතු කරගන්න ඕන ටික එකතු කරගන්න. මොනවාද? ලුණු චුට්ටක් එකතු කරගන්න ඕන. රුලන් ටිකත් එකතු කරගන්න ඕන. රුලන් ටික එකතු කරගන්න තමයි මේ විදිහට හදන්නේ. රුලන් එකතු කරගන්න ඔන්න ඔය ආකාරයේ රුලන් ටිකත් එකතු කරගෙන ඉක්මනට ඒ ටික මිශ්‍ර කරගන්න ඕන. මොකද නිවෙන්න කලින් අපිට ගුලි කරගන්න රස්නේ ගුලි හදා ගන්න ඕන. ඔයාලට පුළුවන් ගුලි හදන්න නැතුව කොටුවට කපා ගන්නත් කොටුවට කන්නාසයට කොටුවට කපා ගන්නත් පුළුවන්. ඔන්න ඔය විදිහට තමයි කලවම් කරගත්තාම තියෙන්නේ. ඒක මම වෙන භාජනයකට අස් කරගෙන ඉවර වෙලා මම දැන් මේ ලෑස්ති වෙන්නේ භාජනයේ දාගෙන ලෑස්ති වෙන්නේ මගේ රුලන් ලඩ්ඩු ටික ගුලි කර ගන්න. මම ආස ගුලි කරලා කන්න. සමහර අය කොටුවට කපලා කනවා. එක එක කඩේට හදා ගන්නත් පුළුවන්. මම ආස අර විදියට කන්න. ඉතින් මම මේ විදියට හදා ගන්න තමයි හදන්නේ. ඒත් එක්කම මේකට මම චුට්ටක් කලවම් කරගන්නවා. වියලි මිදි චුට්ටකුයි කජු වලින් චුට්ටකුයි. ඒ ටිකත් මම එකතු කරගන්න කලින් චුට්ටක් පෑන් එකට තෙල් බිංදු 2ක් දාලා මේ ටිකත් තෙල් චුට්ටක් බැදගෙන තමයි මේකට මිශ්‍ර කරගන්නේ. මොකද මම හඳ කජු ටික තලා ගත්තේ නෑ. නිකම්ම තමයි දැම්මේ. ඔයගොල්ලන්ට පුළුවන් නම් කජු ටික තලාගෙන මිශ්‍රණ එකතු කරගන්න. එතකොට තවත් වඩාත් හොඳයි. ඉතින් මම ওই විදිහටම තමයි මිශ්‍රණයට එකතු කරගන්නේ. ওই විදිහට එකතු කරගත්තාම පස්සේ මගේ මිශ්‍රණය මේ වෙද්දී නම් හරියටම හරි. ඉතින් ඊට පස්සේ මම කරන්න හදන්නේ රස්නේ නිවෙන්න කලින් අපි ඉක්මනට ගුලි කරගන්න ඕන. නැත්තම් මේක නිවුනන් පස්සේ ගුලි කරගන්න අමාරු වෙනවා. මොකද ඉක්මනට මේක හයි වෙන්න බලනවා. ඒ නිසා ඉක්මනට ওই විදිහට ඒ ටිකත් කලවම් කරගෙන මගේ ගුලි ටික ලෑස්ති කරගන්න මම මුලින්ම හදන්නේ තෙල් චූට්ටක් අතේ ගාගෙනම තමයි ගුලි ටික මිශ්‍ර කරගන්න හදන්නේ. ඉතින් තෙල් ගාගත්තාම ලේසි අපිට ගුලි ටික රවුම් කරගන්න. ඉතින් ওই විදිහට මම තෙල් චූට්ටකුත් ගාගෙන මගේ ගුලි කරන වැඩේ පටන් ගත්තා. ওই විදිහට ගුලි හදාගෙන රස ලඩ්ඩු එක රස බලන්න ඔයත් ආසයිද? ඔය මේ වීඩියෝ එකෙන් තියෙන්නේ මගේ රෙසිපි එකට මගේ විදිහට හදපු එක. ඔයගොල්ලෝගේ රෙසිපි විදිහට හදලා බලන්න. මේ විදිහටත් හදලා බලන්න. මාරම රහයි. මේ විදිහට හැදුවත් මාරම රහයි. හදලා බලන්න. හදලා බලලා කමෙන්ට් එකකුත් දාන්න යන්න. ඔය විදිහට ගුලි ටික හදාගත්තන් පස්සේ ළමයි අවුට්පිට් එක තමයි මෙන්න මේ විදිහට ඔන්න ඔය විදිහට ගුලි හදාගෙන මට චුට්ටක් මේව උනේ මගේ මේ වියලි මිදි චුට්ටක් වැඩි වුණා මිශ්‍රණයට. ඒ තවුලක් නෑ. මම ඒ විදිහටත් කන්න ආසයිනේ. ඔන්න ඔය විදිහට තමයි අවුට්පිට් එක ආවේ. ඉතින් මේ වෙලාවේ නම් රස බලනකම් ඉවසුමක් නෑ. ඒත් අයියා ගෙදර නැති නිසා එයාත් එනකම් ඉඳලා තමයි රස